පුංචි කාලේ මට කියලා දුන්නේ දකුණෙන් යනු කියලා ලයිසන් ගත්තම එයාලා කියන්නේ වමෙන් ගමන් කියලා පුංචි කාලේ මට කියලා දුන්නේ දකුණෙන් යනු කියලා ලයිසන් ගත්තම එයාලා කියන්නේ වමෙන් ගමන් කියලා පාරට බැස්සම වෙන විසඳුම් නැහැ උඩින් යන්න හිතිලා ට්‍රැෆික් එකේ මේ යන විදිහට මාර්ගඵල ලැබිලා ගෙදරින් අහනවා මොකද අනේ ඔය තවම මඟද කියලා යාළුවෝ ටික සෙට් වෙන්නට බල මඟද මචන් කියලා නිකමට හිතනවා ලංකාව නෙමේ මගද දේශේ කියලා ගමනක් යනකොට කාලය යන්නේ මගට තොටට ගෙවිලා ඔෆිස් එකට මම පරක්කු වෙනකොට වනේ මගද කියලා ගෙදරින් අහනවා මොකද අනේ ඔය තවම මගද කියලා යාළුවෝ ටික සෙට් වෙන්නට බල මගද මචන් කියලා නිකමට හිතනවා ලංකාව නෙමේ මගද දේශේ කියලා ගෙදරින් අහනවා මොකද අනේ ඔය තවම මගද කියලා යාළුවෝ ටික සෙට් වෙන්නට බල මගද මචන් කියලා නිකමට හිතනවා ලංකාව නෙමේ මගද දේශේ කියලා ගමනක් යනකොට කාලය යන්නේ මගට තොටට ගෙවිලා වෙලාවට වැඩක් කරන්න බෑනේ ටයිම් එකක් කියලා මෙච්චර කල්ුණ මහන්සි බැලුවම ඩාජානෙකුත් වඩලා යන්න තිබ්බ අපි බොරුවට පොළොවට කාලය කැප කරලා ගමනක් යනකොට කාලය යන්නේ මගට තොටට ගෙවිලා ගෙදරින් අහනවා මොකද අනේ ඔය තවම මගද කියලා යාළුවෝ ටික සෙට් වෙන්නට බල මගද මචන් කියලා නිකමට හිතනවා ලංකාව නෙමේ මගද දේශේ කියලා ගමනක් යනකොට කාලය යන්නේ මගට තොටට ගෙවිලා මෙච්චර කල්ුණ මහන්සි බැලුවම ලාජානෙකුත් වඩලා යන්න තිබ්බ අපි බොරුවට පොළොවට කාලය කැප කරලා යාළුවෝ ටික සෙට් වෙන්නට බල මගද මචන් කියලා නිකමට හිතනවා ලංකාව නෙමේ මගද දේශේ කියලා